ලෝක සිනමා ඉතිහාසයේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපටය හැටියට මේ මොහොත වන විට හිමිකම් කියන්නේ ඇවටාර් සිනමාපටය. මෙය ටයිටැනික්, ටර්මිනේටර්, ඒලියන්ස් වැනි සිනමාපට නිර්මාණය කළ විශිෂ්ට සිනමාකරුවෙකු ලෙස හැඳින්විය හැකි ජේම්ස් කැමරන්ගේ තවත් විශිෂ්ට සිනමා නිර්මාණයක් ලෙස හඳුන්වන්න පුළුවන්. 2009 වසරේ තිරගත වූ මෙම සිනමාපටය විසින් පිහිට වූ මෙම වාර්තාගත ආදායම අභිබවා යාමට මෙම වසර 10 පුරාවට කිසිදු සිනමාපටයකට හැකි වෙලා නැහැ. ඇවටාර් සිනමාපටයේ උපයා ඇති ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2.78ක් ලෙස වාර්තා වෙනවා. මේ ලංකාවේ මුදලින් බැලුවොත් රුපියල් බිලියන 486ක් වැනි අති දැවැන්ත මුදලක්. එහෙත් මෙහි නිල නොවන පිටපත් අතිවිශාල ප්‍රමාණයක් ආදායම් වලට හසු නොවි සංසරණය වෙලා තියෙනවා. ජේම්ස් කැමරන් මෙවැනි වාර්තාවකට හිමිකම් කියන පළමු වතාව මේක නෙමෙයි. 1997 වසරේ තිරගත වූ ටයිටැනික් සිනමාපටයේද අඛණ්ඩව වසර 10ක් එම වාර්තාවට හිමිකම් කීමට සමත් වුණා. ඇවටාර් සිනමාපටය නිර්මාණය කිරීමෙන් ඔහු බිඳහෙළුවේ ඔහු විසින්ම අධ්‍යක්ෂණය කළ ටයිටැනික් සිනමාපටයේ පිහිටවා තිබූ වාර්තාව. ජේම්ස් කැමරන්ගේ සිනමාවේ සුවිශේෂී ලක්ෂණයක් තමයි ඔහුගේ සිනමාව හරහා ඉතා සියුම්ව පවතින සමාජ දේශපාලන ක්‍රියාවලිය ප්‍රශ්න කිරීම. එක් අතකින් බලය සහ සම්පත් සොයා යමින් බලවත් රටවල් විසින් ලෝ පැවති සංස්කෘතික හරපද්ධතීන් ඉතා කුරිරු ආක්‍රමණ මගින් විනාශ කරනු ලබන ආකාරයත් එම බටහිර සමාජයේ තවත් පිරිසක් විසින් ඊට විරුද්ධව කටයුතු කරන ආකාරයත් පිළිබිඹු කිරීමට කැමරන් උත්සාහ දරනවා. ඔහු ටයිටැනික් සිනමාපටය තුලින්ද මේ ආකාරයටම සමාජය තුල පවතින පන්ති ભેදය ඉතා ප්‍රබල ලෙස ප්‍රශ්න කිරීමට ලක් කරනවා. ඇවටාර් සිනමාපටයේ නැවතත් ජාත්‍යන්තර මාධ්‍යවල කතාබහට ලක් වෙන්න පටන් අරන් තියෙන්නේ එහි දෙවන කොටස පිළිබඳව තොරතුරු කරලියට එමත් සමග. ඇවටාර් සිනමාපටයේ දෙවැනි කොටසේ ප්‍රධාන රූගත කිරීම මේ වෙනකොට අවසන් කර ඇති බවයි ජේම්ස් කැමරන් සඳහන් කරන්නේ. ලෝපුරා සිනමා රසිකයන් ඉතා ආදරයෙන් වැළඳගත් මෙම දැවැන්ත සිනමා කාව්‍යයේ දෙවන කොටසද ඉතා ඉහළ ආකර්ෂණයක් ලැබෙනු ඇතැයි සිනමා විචාරකයින්ගේ මතය වෙලා තියෙනවා. එමෙන්ම පළමු ඇවටාර් සිනමාපටයේ ආදායම් වාර්තාව දෙවන කොටසින් බිඳහෙලීමට හැකිවනු ඇද්ද යන්න බොහෝ දෙනෙකු පසු වෙන්නේ කුතුහලයෙන්. පළමු සිනමාපටයේ දිගහැරෙන්නේ 2154 වසරේ සිදුවෙන සිදුවීම් මාලාවක් ලෙස. කතාවේ ප්‍රධාන තේමාව වෙන්නේ වෙනත් ග්‍රහලෝකයකට අයත් චන්ද්‍රයෙකු වන පැන්ඩෝරාහි ඇති ඉතා දුර්ලභ පාෂාණයක් සොයා සිදුවන හමුදා මෙහෙයුමක්. පෘථිවි ආක්‍රමණිකයින් සම්පත් සොයා සිදු කරන ආක්‍රමණයට එරෙහිව එම ග්‍රහලෝකයේ ජීවත් වන ස්වදේශිකයින් නැගී සිටිනවා. එපමණක් නෙමෙයි අවසානයේ ඔවුන් එම සටන ජයග්‍රහණය කරනවා. පැන්ඩෝරාහි ජීවත් වෙන ස්වදේශිකයින් ජයග්‍රහණය සඳහා මෙහෙවන්නේ පෘථිවියෙන් එම ලෝකය ගැන තොරතුරු දැන ගැනීම සඳහා පිටත් කරවන ස්වදේශිකයින්ට සමානව නිර්මාණය කළ ජේක් නැමැති තරුණයා විසින්. මෙම පෘථිවිවාසියා සහ පැන්ඩෝරාවාසීන්ගේ නායකයාගේ දියණිය අතර ඇතිවන මිත්‍රත්වය අවසානයේ ප්‍රේමයක් බවට පත් වෙනවා. ජේක්ද පසුව ඔවුන් සමග එක්ව පෘථිවිවාසීන්ට විරුද්ධව සටන් වදිනවා. ජේම්ස් කැමරන් කුඩා කාලයේ තම මවදුටු සිහිනයක් මෙම සිනමාපටයේ ගොඩනැගීම සඳහා පාදක වූ බව වරක් ඔහු මාධ්‍යයට පවසා තිබුණා. ඇවටාර් සිනමාපටය මේ තරම් ජනප්‍රිය වෙන්නේ ජේම්ස් කැමරන්ගේ විශිෂ්ට තිර රචනයෙන් හැඩගන්වා අධ්‍යක්ෂණය කරපු හින්දාම නෙමෙයි. ඊටාම නූතන දෘශ්‍ය ප්‍රයෝග හරහා ආකර්ශනීය පසුබිම් තල උපයෝගී කර ගනිමින් ඊටම ආවේනික වූ පසුබිම් සංගීතයෙන් හැඩගැන්වී තිබීමද එය මේ තරම් ජනප්‍රියත්වයට පත්වීමට තවත් හේතුවක් වෙනවා. ඇවටාර් දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ ජේක් සහ නෙතිරි දරුමල්ලන් ලබා පෞල් ජීවිතයක් ආරම්භ කිරීමෙන් පසුව සිදුවන සිදුවීම් මාලාවක් ඔස්සේ. කේට් වින්ස්ලට්, වින් ඩීසල් වැනි සුපිරි නළුනිලියන් රැසක් මෙම දෙවන සිනමාපටයේ හැඩගැන්වීමට දායක වෙලා තියෙනවා. ඇවටාර් සිනමාපටයේ එපිසෝඩ් 4ක කතාමාලාවක් වශයෙන් එළිදැක්වීමටයි සැලසුම් කරලා තියෙන්නේ. දෙවැන්න 2021 වර්ෂයේදී, තෙවැන්න 2023 වර්ෂයේත්, සිව්වැන්න 2025 වසරේත් එළිදැක්වීමට නියමිතව තියෙනවා. මේ අතර මේ දිනවල ඉතා සාර්ථකව තිරගත වන ඇවෙන්ජර් එන්ඩ්ගේම් නම් සිනමාපටය ඉතා වේගයෙන් ආදායම් වාර්තා බිඳහෙළමින් තිරගත වෙමින් පවතිනවා. මේ වෙනකොටත් ඒ ඇමරිකානු ඩොලර් බිලියන 2.7 ඉක්මවා ආදායම උපයා තිබෙනවා. බොහෝ විට එය ඇවටාර් සිනමාපටයේ ආදායම් වාර්තාව අභිභවා යනු ඇතැයි බලාපොරොත්තු තබන්න පුළුවන්.